අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ ඔයාලගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක විතරක් භාවිතා කරලා කොහොමද ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නේ කියලා. ඒ වගේම මම කියලා දෙනවා ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නේ කොහොමද කියලා දෙනවා. ආයෙ කියලා දෙනවා ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා කරන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න විදිහත් මම අර කියලා දෙනවා. ඉතින් මේ දෙකම හොඳට බලා ගන්න ඕන නම් ස්කිප් නොකර බලන්න අනිවාර්යෙන්. ස්කිප් කරොත් ඔයාලට සමහර දේවල් මගේ ඇරෙන්නත් ඉඩ තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Throw your hands up if you with it, drop it. හරි යාළුවනේ, ඉතින් අපිට මේ විදිහට ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න නම් ඔයාලගේ Google Chrome browser එකට යන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ Google Chrome browser එක ඕපන් කරගන්නවා. එතකොට ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලන්න පුළුවන් වෙනවා ඇති කියලා මම හිතනවා. එතකොට ඔයාලට මෙතනින් පේනවා ඇති මෙතන search bar එක තියෙනවා. ඒ search bar එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලා search කරගන්න ඕනේ remove.bg කියලා. මෙන්න මේ විදිහට මම වගේ පස්සේ එක සර්ච් කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා ඇති. මෙන්න මේ විදිහේ මෙතන ඇවිල්ලා ඇති බටන් එකක් අප්ලෝඩ් ඉමේජ් කියලා. අන්න ඒ බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ ඔයාලා. ඒ කරලා ඔයාලගේ චේන්ජ් කරන්න තියෙන ෆොටෝ එක මෙතනින් ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ ෆොටෝ එක දාගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක දැන් ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ අපේ රිමූව් වෙන ගමන්. හරි යාළුවනේ, ඉතින් දැන් මේක මේ විදිහට ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලට තියෙන මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට ඕන නම් පුළුවන් මේක ඩවුන්ලෝඩ් HD කරගන්න, නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම නිකන් ඩවුන්ලෝඩ් කරගන්නවා. එතකොට ඔයාලට උඩින් බලාගන්න පුළුවන් ඇති ෆයිල් ඩවුන්ලෝඩඩ් කියලා. ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා කියලා. ඉතින් දැන් අපි ගැලරි එකට ගිහිල්ලා බලමු ඒක සේව් වෙලාද කියලා හොඳට. ඔයාලට පේනවා ඇති මේ විදිහට හොඳට ඒක සේව් වෙලා තියෙනවා. දැන් ඕනේ අපිට වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් ෆොටෝ එකට දාගන්නනේ. ඒකට කරන්න තියෙන්නේ ඔයා සර්ච් කරගන්න Play Store එකට ගිහිල්ලා PixArt කියලා. PixArt කියලා සර්ච් කරගත්ත පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට PixArt AI photo editor and video කියලා තියෙනවා. ඒක මම දැන්වත් මේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඔයාලත් ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඒක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මම දැන් ගිහිල්ලා මගේ PixArt app එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා දැන් කරගන්න තියෙන්නේ මෙතෙන්ට PixArt app එකේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් ඇති. ඊට පස්සේ ඔයාලගේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න ඕන ෆොටෝ එක තමයි ඔයාලා සිලෙක්ට් කරගන්න ඕන මතකයට. ඊට පස්සේ මම මේ විදිහට මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට දාන්න ඕන ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. පස්සේ ඔයාලට ටිකක් මෙන්න මේ විදිහට එහාට යද්දී ඔයාලට පේනවා ඇති add photo කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට තියෙන remove කරපු බෑග්ග්‍රවුන්ඩ් එකේ ෆොටෝ එක දාගන්න එකයි. මම මෙන්න මේ විදිහට add කරගත්තා. මම මේක ටිකක් ලොකු කරගන්නවා. මේ විදිහට ඔයාලට ඕන නම් මේකේ opacity එක අයින් කරගන්න ඕනේ. ඕනනම් එහෙමත් පුළුවන්, වැඩි කරගන්න ඕන වැඩි කරගන්න. මම මෙන්න මේ විදිහටම තියාගන්නවා. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් මේකේ ඕනනම් brushes වලින් දාගන්නත් පුළුවන්. මෙන්න මෙතෙන්ට එහාට යද්දී පේනවා ඇති ඔයගලන්ට ඊට පස්සේ ඔයාලා මෙතන ටික් එකක් දාගන්න. මෙන්න මේ ටික් අයිකන් එකක් පේනවා ඇති. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න හරි කියලා. ඊට පස්සේ ඔයාලට ටිකක් මෙහාට යද්දී ඔයාලට පේනවා ඇති මෙතන brushes කියලා අයිකන් එකක් තියෙනවා. ඒ brushes කියන අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට මේ කැමති ඩිසයින් එකක් තෝරගන්න. ඉතින් මම මේ මගේ ඩිසයින් එක විදිහට මම මේ ඩිසයින් එක බබල්ස් ඩිසයින් එකක් තෝරගන්නවා. ඒකලා ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට drag කරන එකයි. ඩ්‍රැග් කරපුවාම මේක ලස්සනට එනවා කියලා ඔයගොල්ලන්ට කැමති විදිහට මේක ඩිසයින් එකක් දාගෙන හදාගන්නත් පුළුවන්. ඉතින් මට මේ විදිහට බබල්ස් ඕනේ නැහැ. ඒ නිසා මම ඒක අයින් කරගන්නවා. ඊපස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ සරලවම මේක සේව් කරගන්න. මෙතන උඩ අයින් කරන්න පේනවා ඇති සේව් කියලා. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඒක උඩ එකපාරක් ක්ලික් කරපුවාට පස්සේ ඔයාලට පේනවා ඇති ඒක සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි ගැලරි එකට ගිහලා බලමු ඒක හරියට සේව් වෙලාද කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ අපේ ෆොටෝ එක හරියට සේව් වෙලා කියලා.
හරි යාළුවනේ ඉතින් මං හිතනවා ඔයාලට අද ගෙනාපු වීඩියෝ එකක් ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව වීඩියෝ එකකින් යන්න කලින් මං පොඩි පුංචි ඉල්ලීමක් කරනවා. මොකද දැන් මම ඔයාලට තාමත් මගේ channel එකට අලුත් වෙන නම් මම ලින්ක් දිසානායක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එකට දැන්ම subscribe කරලා bell icon එකටත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. මගේ WhatsApp channel එකකුත් තියෙනවා. ඒක link එකත් මෙතනින් දාන්න description එකේ දාලා තියෙන්නේ. ඒකටත් මතක ඇතුව join වෙලා ඉන්න. එහෙනම් මං ගිහින් එන්න මේ Livit Tech Academy